මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. සම්බුදු තෙමගුල සිහි කරන වෙසක් පුන් පොහොය දිනය. මෙය ශ්‍රී ලාංකික අපට බොහෝ සෙයින් වැදගත් වන දිනයක් බවට පත් වෙනවා. මොකද හේතුව බෞද්ධයන් විතරක් නෙමෙයි අන්‍යාගමිකයින් පවා සම්බුදු තෙමගුල සිහි කරමින් වෙසක් පුන් පොහොය දිනේදී එක්කාසු වෙනවා. බොහෝ දෙනෙක් විහාරස්ථානවල ආගමික වතාවත්වල නිරත වෙද්දී තවත් බොහෝ දෙනෙක් ආලෝක පූජා විතරක් නෙමෙයි දන්සල් යන ආදිය සිද්ධ කරමින් මහා පුණ්‍ය කර්මයන් සිද්ධ කරමින් එකට එක්කාසු වන සතියක් බවට වෙසක් සතියපත් වෙනවා. හැබැයි ඉතින් මේ විදිහට සතියකට විතරක් සීමා නොවි අනුන් ගැන හිතන සරණක් අවශ්‍ය ජනතාවට පිළිසරණක් වෙන ලංකාවේ තියෙන එකම දැවැන්ත ජාතික ක්‍රියාන්විතය තමයි මනුස්සත් දෙරණ කියන්නේ. ඔබ දන්නවා සෑම මාසයකම අපි සරණක් අවශ්‍ය ජනතාව හොයාගෙන ගිහිල්ලා පිළිසරණක් වෙන්න ව්‍යාපෘති වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ විදිහට පසුගිය මාසයේදී අපි ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරපු වැඩසටහන් මොනවද? ඒ පිළිබඳව තමයි අපි මේ වෙසක් පුන් පොහොය දවසේ ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ. මේ සියල්ලට ප්‍රථම මිනිස්කම මනුස්සත් දෙරණ. මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. පසුගිය මාසයේ ශ්‍රී ලාංකික අපි හැමෝම එකට එකතු වෙලා අලුත් අවුරුද්ද සමරපු මාසය බවට පත් වුණා. බක් මාසේ. ඉතින් ටීවී දෙරණ පවා ශ්‍රේෂ්ඨ ගණනාවක් නියෝජනය වෙන පරිදි අලුත් අවුරුදු සමරන්නට විවිධ පුද්ගලයන් එක්ක කටයුතු කරා. අතර වාරේ මනුස්සත් දෙරණ සාමාන්‍යයෙන් අලුත් අවුරුද්ද සමරන්නට නොහැකි වන පිරිස් හොයාගෙන ගිහිල්ලා ඔවුන් එක්ක අවුරුදු සමරන්නට කටයුතු කරා. ඉතින් මේ විදිහ අවුරුදු උත්සව ගණනාවක් පසුගිය මාසයේදී මනුස්සත් දෙරණ ක්‍රියාත්මක කළා. එහි පළමුවෙන්න මම ඔබට කියන්නම්. මුලින්ම අපි අවුරුදු අරගෙන ගියේ රත්මලාන බිහිරි විද්‍යාලයට. ඉතින් බිහිරි විද්‍යාලයේ ඉන්න ශ්‍රවණ ඌනතා සහිත දරුවන් එක්ක තමයි මේ අවුරුදු උත්සවයේ ජන ක්‍රීඩා රැසක් එක්ක අපි සංවිධානය කරේ. ඉතින් මේ සංවිධානය කරද්දී මීට අනුග්‍රහකත්වය ලබා දුන්නු රාගම ලීසන්ස් රෝහලත් අපිට අමතක කරන්නට බෑ. උතුරු දෙසේ විසිසේ සැපැමිනි සියල්ලා දකුණු දෙසේ පැමිණි සැමහා හිඳිල්ලා උමර වෙසින් සැරසී මදහස් වූවා උමර වෙසින් පිවිසී ඒ රස දෝවා. මේ ලෝකේ වටිනාම දේ තමයි වටිනාම සමරු තමයි මනුෂ්‍ය සම්පත. මේ මනුස්සත් දෙරණ හැමදාමත් අපේ රටේ සෑම පුරවැසියෙක්ටම මොකද සිනහාවක් සතුටක් එකතු කරන දෙයක් තමයි හැමදාමත් සිද්ධ කරන නිසා මේ මනුස්සත් දෙරණ දෙවොත් සූදානම් වෙනවා. අපේ රටේ ආදරණීය දුර පුතාව වෙනුවෙන් මේ අවුරුද්දේ මේ විදිහට පටන් ගන්න හැබැයි චාරිත්‍රයට මුල් කරලා වගේ. අනිවාර්යයෙන් මේ වගේ මතක් කරගන්න ඕනේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න මනුස්සත් දෙරණත් එක්ක එකතු වෙලා ඉන්න රාගම ලීසන් රෝහල තමයි මෙවර අපිට ප්‍රධාන අනුග්‍රහකත්වය දක්වන්නේ. ඉතින් ගයන් රාගම ලීසන් රෝහල මනුස්සත් දෙරණත් එක්ක හැම වැඩකදීම එකතු වෙලා ඉන්නවා වගේ මේ වැඩේදී තුන් එකතු වෙලා ඉන්නවා. වෙනක ඉතින් අවුරුදු සමරන්නට කලින් අවුරුදු චාරිත්‍ර වලට අපි මුල් කරලා දෙන්න සූදානම් වෙනවා. මේක රටා එකසේ රහටම කීවා ඒක නිසා කිරුලේ ළඟටම ආවා රසික දනා ඇතිතුරු මාහට මේසා එයුමේ බලේ පින්වමි අද මං විවරිනා වෙලිනා වෙන පින්නා දිනල්ලා හැමදාම වගේ මෙවරත් මේ පුංචි දරුවෝ වෙනුවෙන් එකතු වෙන්න මොකද හිතුනේ? ඇත්තටම ලීසන්ස් රෝහල කියන්නේ ව්‍යාපාරයකට වඩා එහා ගිය දෙයක්. ඉතින් අපි ඇත්තටම හැම වෙලාවම අපේ අරමුණක් වෙන්නේ සෙනෙහස පිරුණු නවාතැන කියන එකත් එක්ක තමයි අපි හැම වැඩකටම කරන්නේ. ඉතින් අපි ඇත්තටම මේ වගේ වැඩසටහන වලට සහභාගී වෙන්න ඇත්තටම ප්‍රමුඛත්වය දෙනවා. ඉතින් මේ දරුවෝ විශේෂ දරුවෝ කියන්නේ අපේ සමාජයේ අනිත් දරුවෝ හා සමානවම සාලකලා තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් ඒවත් එක්ක අරමුණු කරගෙන තමයි අපි මේ දාපාරත් මේ වැඩසටහනට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවන් කොහොමද මෙහෙම පුරුදු කරන්නේ නනන්? ඒ යාළුවට දෙන්නේ නැති වුණාට අපි තමයි මේ රිද්ම් එක යාළුවට සයින් වලින් රට පුරාම අවුරුදු සිරිමේන් බලන් නිරබදු මල් බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
රාශියෙන් හැමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදිවිඳුගේ මංගල්‍යමීන් බලල් ඒ වගේම මීළඟ අවුරුදු උත්සවය අපි පැවැත්වුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වන සේනාංකයේ සංවිධානයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ. ඉතින් මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවල ඉන්න අපේ දුවදරුවන් සිංහල වගේම ද්‍රවිඩ මේ සියලු දරුවෝ එක්කාසු කරගෙන මේ අවුරුදු උත්සවය අපි සමරුවා ජන ක්‍රීඩා රසක් එක්ක. ඉතින් මේ සංවිධානය කරද්දී අපිට අනුග්‍රහකත්වය ලබා දීපු මැලිබන් ආයතනය අපිට අමතක කරන්න බෑ. සියල්ලට ප්‍රථමයෙන් මිනිස්කම පෙරදිට කරගත් මනුසද්දයන සහ මැලිබන් ආයතනය අද ඇවිල්ලා තියෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලයි ගම්මානයට. කෝකිලයි ගම්මානයේ අපේම ආදරණීය පුංචි දුවදරුවන් එක්ක සුදුරු සුවිශේෂී වැඩසටහනක් අරගෙන මේ සොඳුරු අවුරුදුවල මේ පරිශ්‍රයේදී අපි අද සිදු කරන් යනවා. ඒ වගේම තමයි මේ සුවිශේෂී වැඩ කටයුතු කරන් යද්දී අපිත් එක්ක අත්වල බැඳගෙන අද දවසේදී අපිට ප්‍රධාන වශයෙන් සංවිධාන ශක්තිය ලබා දෙන්නේ යුද හමුදා 59 වන බලසේනාංකයේ විසිනි. අපි ඒ සියලු දෙනාමත් විශේෂයෙන් මතක් කර සිටිනවා. අද දින ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වෙනි සේනාංකය සහ මනුසද්දරණ ආයතනය විසින් සංවිධානය කරන ලද එමෙන්ම මැලිබන් ආයතනය විසින් අනුග්‍රහකත්වය දක්වන මෙම 2025 සූර්ය මංගල්‍ය අලම්පිල් ප්‍රදේශයේ ඉතාමත් ලස්සනට පැවැත්වෙනවා කියලා මට පැහැදිලිව පේනවා. ඒත් එක්කම එම පුංචි ළමයි මේ ප්‍රදේශයේ අපේ ශ්‍රී ලාංකික දුවදරුවන් ඉතාමත් ආසාවෙන් උනන්දුවෙන් මෙම අංගයන්ට සහභාගී වෙලා මෙම අලුත් අවුරුද්ද භුක්ති විඳිනවා දැකීම මම බොහොම සන්තෝෂ වෙනවා. දරුවන් එක්ක විතරක් නෙමෙයි වැඩිහිටියන් එක්කත් අවුරුදු සමරන්නට අපි අමතක කරේ නෑ. ඒ අනුව හොර්ණ ප්‍රදේශයේ ඉන්න වැඩිහිටියොත් එක්ක අවුරුදු සමරන්න මැලිබන් ආයතනයත් එක්ක එකතු වෙලා අපි ගියා රයිගම් කෝරළ සමාජ සේවා වැඩිහිටි නිවාසයට. මේ රයිගම් කෝරළ සමාජ සේවා සංගමය විසින් තමයි මේ අවුරුදු උත්සවය සංවිධානය කරේ. ඉතින් එතනදිත් මැලිබන් ආයතනයත් එක්ක එකතු වෙලා වැඩිහිටියොත් එක්ක අවුරුදු සමරපු විදිය තමයි අපි දැන් ඔබට පෙන්වන්නේ. අපි ඔබව අමතක කරන්නේ නැහැ. අපේ මනුස්සදෙන්න කණ්ඩායම අලුත් අවුරුද්ද සමරන්න වැඩිහිටි ආදරණීය ඔබත් එක්ක අද දවසේ බොහොම ආදරයෙන් ලෙන්ගතුකමේ එකතු වෙනවා. හිතන්නේ මේක උතුම් ක්‍රියාවලියක්. මේක හරිම සතුටුයි. මේක දකින්නකොට මොවුන් කොච්චර සතුටින් ඉන්නවද කියලා. මොවුන්ගේ මානසික මට්ටම ගොඩක් ඉහළට ගිහිල්ලා තියෙනවා. මම දැක්ක හැමෝම නටලා සතුටු වෙලා සින්දු කියලා ඔවුන් ඊටාම සතුටින් ඉන්නවා කියලා මට අද හැඟුණා. संतोषे ඉරදෙවීන්ද දොස් දුරු කර ආයුබෝදේවා. මීළඟට අපි අවුරුදු අරගෙන ගියේ අම්බලන්ගොඩ ප්‍රදේශයට. අම්බලන්ගොඩ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිරිසක් එක්ක තමයි මේ අවුරුදු සමරුම අපි සිද්ධ කරේ. ජන ක්‍රීඩා රසක් එක්ක මනුසද්දරණත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත සංවිධානය කරේ මගදරුවෝ කියන සංවිධානය.
මල් වැස්සකින් පාදේ මුතු අත්තකින් දැතේ එරබොදු පිපිලා ජනගේ නින්නාදට වෙල්ලායේ රන් ගොයමට සතුටුයි. මේ දවස් ටිකේම දැන් අනුසාරයෙන් විවිධ වූ අවස්ථාවන්වල විවිධ හැකියාවන් අම්මානේ බොහෙද වෙලා අවුරුද්දේ කොහො හඬ හොයා. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැඩි කරගනිමින් පසුගිය මාසයේ ක්‍රියාත්මක කරපු තවත් ව්‍යාපෘතිවල තොරතුරු කියන්නම් මේ විරාමයෙන් අනතුරුව. මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. අවුරුදු සමරල අවසානයේ අවුරුදු නැකත් සීට්ටුවේ එන අවසන් චාරිත්‍රය වෙන පොල් පැල සිටුවීමේ චාරිත්‍රය. මේ නැකතට දිවයින පුරා පොල් පැල සිටුවීමේ වැඩසටහනක් පසුගිය මාසයේදී මනුසත් දෙරණ ඔස්සේ ක්‍රියාත්මක කරා. ඒ වගේම මනුසත් දෙරණත් එක්ක එකතු වෙලා පොල් පැල බෙදා දීමේ සහ පොල් පැල සිටුවීමේ ජාතික උත්සවය බිබිල බෝධිරුක්කාරාම විහාරස්ථානයේදී ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාසේ සිද්ධ කෙරුණා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවත් එකතු කරගෙන මේ රටේ පොල් වගාව ඉදිරියේදී ප්‍රවර්ධනය කිරීම උදෙසා මේ කාර්යය අද ආරම්භ කරපු කාර්යය සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම මේ සඳහා අද මේ පැල රෝපණය සඳහා විශාල අනුග්‍රහයක් අපේ ආයතන ගණනාවක් ලබා දුන්නා. විශේෂයෙන්ම අපේ වැවිලි කටයුතු අමාත්‍යාංශය පොල් වගා කිරීමේ මණ්ඩලය මේ මනාව සංවිධානය කරලා උදව්පදව් කරලා දුන්නා. මනුසත් දෙරණ මේ රටේ ජනතාව උනන්දු කෙරෙව්වා මේ නැකත පාවිච්චි කරලා පොල් පැලයක් රෝපණය කරමු කියලා. ඒ දෙරණ ආයතනයේට අනුග්‍රහය දක්වලා තිබුණා. CBL සේරා කියන ආයතනයත් මේ සඳහා අනුග්‍රහය දක්වලා තිබුණා. ඉතින් අනුග්‍රහයන් දක්වලා මේ සඳහා උදව්පදව් කරපු සියලු දෙනාට අපි මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. පැල සිටුවීමේ මංගල්‍යය සිද්ධ වුණා. මේ කාර්ය සඳහා අපිට මනුසත් දෙරණ සහ CBL සේරා ආයතනයේ අපිට අනුග්‍රහය දැක්වා, මූල්‍ය අනුග්‍රහය දැක්වා මේ පොල් පැල මේ අවස්ථාවේ මේ ප්‍රතිලාභී වගාකරුවන්ට ලබා දෙන්න. ඒ සම්බන්ධයෙන් මම තාමත් ඉස්සොන්ත වන ආයතන දෙකටම මේ උත්සවයට සමගාමීව තවත් පොල් පැල සිටුවීමේ වැඩසටහන් ගණනාවක් දිවයින පුරා ක්‍රියාත්මක වුණා. මේ ස්ථාන පිළිබඳවත් මම ඔබට පිළිවෙලින් කියන්නම්. අනුරාධපුර ගල්නෑව ගල්ලෙන පුරාණ රජමහා විහාරස්ථානයේ, ඒ වගේම හලාවත පළුගස්වැව වත්ත ආදර්ශ පොල්ලියනේ, ඒ වගේම ගම්පහ මදුෂානි පැලතවාන, ඒ වගේම කොළඹ ට්‍රයඩ් ආයතන පරිශ්‍රයේදී, ඒ වගේම පන්නිපිටිය පොල්වත්ත පැලතවානේදී, ඉබ්බාගමුව උඩවෙල ප්‍රදේශයේදී, ඒ වගේම ආනමඩුව කෑදැත්තාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී, ඒ වගේම තුඩැල්ල ශ්‍රී සුද්ධ අඩක්කල දේව මාතා දෙව්මැදුරේදී, ඒ වගේම දෙරණ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ නිවසේදී, ඒ වගේම යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේදී, ඒ වගේම මුලතිව් 59 වන පාබල සේනාංක පරිශ්‍රයේදී මේ විදියට පොල් පැල සිටුවීම සිද්ධ කෙරුණා. කෙටි විරාමයකින් පස්සේ අපි නැවතත් හමු වෙමු මේ සියල්ලට ප්‍රථම මිනිස්කම මනුසත් දෙරණ. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. බුදුන් වහන්සේ ජීවමානව වැඩ වුණාසේ ඒ පැහැදීමෙන් බුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ සියසින් දැක වැඳ පුදා ගැනීමේ අවස්ථාව අපේ රටේ ජනතාවට පසුගිය මාසයේදී උදා වුණා. ඉතින් මහනුවරටත් දරා ගන්නට බැරි තරම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ වෙනුවෙන් මහනුවර නගරයට පසුගිය මාසයේදී ආවා. ඉතින් මේ ආපු ජනතාවගේ කුසගින්න නිවන්නට මනුසත් දෙරණ විසින් රොටි දන්සලක් සංවිධානය කරලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි මේ ජනතාවට අවශ්‍ය පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ජල බෝතල් ලබා දෙන්නටත් මනුසත් දෙරණ කණ්ඩායම පසුගිය මාසයේදී කටයුතු කරා. සිරි පැරකුම් රජ
දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හේතුවෙන් ඔබට මතක ඇති පසුගිය මාසයේදී මහනුවර නගරය තරමක් දුරට අපවිත්‍ර වෙලා තිබ්බා. ඒකට හේතුව තමයි මේ පැමිණි ජනතාවටත් ඔවුන්ගේ කැලිකසල ඉවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් නොපවතීම හේතුවෙන්. ඉතින් කොහොම වුණත් මේ කාර්යය සඳහා රාජ්‍ය සංවිධාන, ස්වේච්ඡා සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් දළදා ප්‍රදර්ශනයේ අවසානයේ මහනුවර නගරය පිරිසුදු කරන්නට එකතු වුණා. ඉතින් මනුසත් දෙරණත් මේ කටයුත්තේදී මහනුවර නගරය පිරිසුදු කරන්නට අමතක කරේ නැහැ. ඒ අනුව KIU විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා මනුසත් දෙරණ කණ්ඩායම දළදා ප්‍රදර්ශනයේ අවසානයේ මහනුවර නගරය පිරිසුදු කිරීමේ කටයුත්තේ නිරත වුණේ මේ ආකාරයෙන්. මහනගර සභාවත් එක්ක එකතු වෙනවා මනුසත් දෙරණ සහ KIU යුනිවර්සිටි එක මේ මහනුවර නගරේ පිරිසුදු කිරීම කටයුතු සඳහා. ඉතින් මම ඉස්සෙල්ලාම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ ශ්‍රමය ලබා දීලා අපිට මේ දක්වන දායකත්වය. අද මේ උතුම් කාර්යයට අපි සහභාගී වුණේ අපේ දුවදරුවන්ට වැදගත් ආදර්ශයක් ලබා දෙන්න. දළදා වන්දනාවට සමගාමීව මහනුවර එකතු වෙලා තියෙන කැලි කසල එකතු පහදු කරලා අදාළ තැන්වලට ඒවා බාර දීම සහ කසල අපද්‍රව්‍ය කළමනාකර කිරීම තමයි අපේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. තවත් කෙනෙක්ගේ දුකක් කරදරයක් ගැන හිතන එක, තවත් කෙනෙක්ගේ දුකක් කරදරයකදී පිහිටට එන එක හැමෝටම හිතෙන්නේ නැහැ. ඒකටත් පින තියෙන්න ඕන. ඉතින් එවන් පින් තියෙන පිරිසක් එක්ක පසුගිය මාසෙ පුරාවටම අපි සරණක් අවශ්‍ය ජනතාවට පිළිසරණක් වුණා වගේම අපි සූදානමින් ඉන්නවා එළඹෙන මාසයේදීත් මේ වගේම වැඩසටහන් ව්‍යාපෘති ගණනාවක් ඔබ ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න රාජ්‍ය ආයතන, සිවිල් සංවිධාන, ඒ වගේම පෞද්ගලික ආයතන මේ සියලු දෙනාම එක්කාසු කරගෙන ඔබේ ගමට, ඔබේ නගරයට මනුසත් දෙරණ වැඩසටහන් අරගෙන එන්නට. එනම් ඉතින් ඒ පිළිබඳව තොරතුරුත් ලබන පුන් පොහොය දිනේදී ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු වෙන සමුගන්නවා මේ සියලු ප්‍රථම මිනිස්කම මනුසත් දෙරණ.